Ayubowan, hi everybody, I am from Madhuka Software Development in Sri Lanka. මම පීඩී ධර්මසිරි එවන් ධර්මසිරි පාදුක්කගේ. මම මදුක සොෆ්ට්වෙයාර් ඩෙවලොප්මන්ට් ආයතනයේ අධ්‍යක්ෂක හැටියට කතා කරන්නේ. අපගේ සංවිධානය ලාභ නොලබන සංවිධානයක්. කෙසේ හෝ වේවා අද මා බලාපොරොත්තු වෙන්නේ කතා කරන්න පරිණාම සංකල්පයට අමතරව භෞතික විද්‍යාව ඇසුරින් ජීවයේ නිර්මාණය පමණක් නොවේ සිතෙහි නිර්මාණය එනම් මනෝභාවයන් හැඟීම් ඉමෝෂන්ස් ලෝකයේ පළමුවට ඇති වූ කෙසේද යන කාරණාව සම්බන්ධව වැඩිදුරටත් කතා කිරීමටයි. ඔබට මම දැනුවත් කර සිටියා යම් කරුණු වගේක් හදාරා සිතේ ධාරණය කරගෙන යම් කිසි විදියකින් අද සාකච්ඡාවට සහභාගී වීමට නම් පසුබිමක් ඇති කරගන්න සූදානම්ව සිටින ලෙස. හොඳයි. අපි කලින් කතා කළා ඇරෝමැටික් ට්‍රීම්ස්. උචිත ඕනේ නැති එහෙම නැත්නම් ස්වාභාවික වර්ණය ගැන. පරිණාමයේ ප්‍රධාන සංකල්ප. ඒ වගේ අපි කතා කළා එවර්ලාස්ටිං බැටරි ගැන. නිකල් හයිඩ්‍රජන් බැටරි. නිකල් සහ හයිඩ්‍රජන් අයන එනම් ජලය සහ නිකල් යොදාගෙන ඉතා දීර්ඝ කාලයක් පවත්වා ගත හැකි විදුලි බලය පවත්වා ගත හැකි අභ්‍යාකාශ යානාවල පාවිච්චි කරන වර්ගයේ බැටරියක් ගැන. හොඳයි. ෆොස්ෆරස් භාවිතය ඉලෙක්ට්‍රොනිකලි ඉලෙක්ට්‍රොනික මයික්‍රොස්කෝප් වලත් ෆොස්ෆරස් භාවිතය වෙනවා. චිප්ස් මයික්‍රොචිප්ස් හදන්නත් ෆොස්ෆරස් දරේ ඒ වගේම කාබන් අපි කලින් ඒ ගැන කියලා තියෙනවා. කෙසේ වේවා සයික්ලික් CGMP සයික්ලික් ගුණසීන් මොනෝෆොස්ෆේට් ෆොස්ෆේට් අයන ආධාර වෙනවා ධනාත්මක හැඟීම් ඇති කිරීමට. ඔබ දන්නවා අපේ ඇසේ රෙටින එකේ පොටෝප්සින් කියලා වර්ණක තියෙනවා. ඒ හරහා විෂුවල් ප්‍රොටෝ ට්‍රාන්ස්ඩක්ෂන් එක සිද්ධ වෙන්නේ. ඒ වගේම තමයි මෙලනොප්සින් කියලා වර්ණයකකුත් තියෙනවා. එහි විශේෂත්වය තමයි කලලේ සිටින ජීවියෙකුගේ වත් මෙලනොප්සින් නිෂ්පාදනය වුණාම ඔහුට හැකියාව ලැබෙනවා බාහිර ලෝකය දකින්න. ඒ කෙසේදයක් UV rays UV කරන පාරජම්බුල කරන ඉන්ෆ්‍රාරෙඩ් අදෝ රක්ත කිරණ වැනි ගැමා ඒ ආදී වශයෙන් හැම කිරණයක්ම මොඩියුලේට් කරන්න හැකියාව තියෙනවා. එනම් ඡායාදර්ශකයක් සිලොට් එකක් වගේ වීදුරු ඉමේජස් ග්ලාස් ඉමේජස් වගේ දැක්මක් ඇති වෙනවා. එයින් අදහස් වෙන්නේ සිතන්න ඔබ දැන්
කලින් මම හිතකේ එදා කිව්වා වගේ ඔබ දැන් ඔබගේ මවගේ කුසේ ඉන්න කල්ලයක්. දැන් මව දිත්‍යාකර්ෂණීය දෙයක් දුටු විට ලක්ෂණ පුරුෂයෙක් ලක්ෂණ කාර් එකක් වාහනයක් සල්ලි රිදී කාසි ගෑණික් මුතුමැණික් දැක්කොත් තෘෂ්ණාවක් ඇති වෙනවනේ. එතකොට ඒවා කෙමිකල් සිග්නල් සරහා සූක්ෂම ද්‍රව්‍යයට කලලයට දකින්න ලැබෙනවා. ඒ කියන්නේ මව තෘෂ්ණාවක් ඇති කරගන්න විට ෆීටස් එකට කලලයටත් සූක්ෂම ජීවියටත් හැඟීමක් ඇති වෙනවා. ධනාත්මක හැඟීම් ඇති වෙනවා. මොකද දන්නවනම් කිසිදයක් නේවල් ස්ට්‍රින් එක හරහා දෙදෙනාම එකිනෙකට සම්බන්ධ වෙලා ඉන්නේ. නේවල් ස්ට්‍රින් එක අම්බිලිකල් කෝඩ් එක හරහා. ඒ කියන්නේ පෙකණිවැල නේද? සිංහලෙන් කියන්නේ පෙකණිවැල. පෙකණිවැල හරහා සම්බන්ධ වෙලා තියෙනවා. ඒ නිසා නියුරෝන මට්ටම් ඇක්ෂන් පොටෙන්ෂල්ස් ඇති වෙන විට ඔහුගේ හෝ ඇයගේ කලලේ එසේම ඇක්ෂන් පොටෙන්ෂල්ස් ඇතිවීමේ හැකියාව තියෙනවා. අපි තවදුරටත් ඒ පිළිබඳව කතා කරමු. ඔබ දන්නවාද විද්‍යාඥයන් විසින් පෙට්ටි ඩිස්ක් තුල ස්නායු සෛල වගා කොට කෘත්‍රිම ලෙසින් සියුම් ඉලෙක්ට්‍රෝඩ භාවිතා කර උත්තේජනය කිරීම මගින් සාර්ථක ප්‍රතිචාර ලබාගෙන ඇති බව. ඒ වගේම ඔබ දන්නවා නල දරුපත් පිළිබඳව. එහිදීද සිදුවන්නේ මූලික වශයෙන් පෙට්ටි ඩිස්ක් එකක් තුල ටෙස්ට් ටියුබ් එකක වගා කිරීමට පෙර පසුව සති දෙකක් පමණ වූ විට එය මව් කුස තුල රෝපණය කරන ලබනවා. මේ හැම අවස්ථාවකදීම සංවේදනයේ නැතහොත් දත්තවමාර සිදුවන්නේ දත්ත සම්ප්‍රේෂණය සිදුවන්නේ මයික්‍රෝටියුබල් සරහා. අත් වශයෙන්ම කිව්වොත් හයිඩ්‍රජන් ධනායන හරහා. තවත් විදියකින් කියනවා නම් ප්‍රෝටෝන මගින්. එහෙම නැත්නම් හයිඩ්‍රොලිස් යන ක්‍රියාවලිය මගින් එනම් ජල විච්ඡේදනය. එවලාස්ටින් බැටරි ගැන අපි කලිනුත් සාකච්ඡා කළා. එහි නිකල් ලෝහය සහ ජලය භාවිතාවන්නක් මෙන් මයිටොකොන්ඩ්‍රියා එනම් ජීව විද්‍යාත්මක බැටරි ලෙස සැලකිය හැකි මයිටොකොන්ඩ්‍රියා තුල මයිටොකොන්ඩ්‍රියා තුල ජලයේ දිය වී ඇති සෝඩියම් ක්ලෝරයිඩ් කැමරට ගන්නා ලුණු. ඒ කියන්නේ සෝල්ට්. ඔබ දන්නා ජලීය මාධ්‍යයකදී ලවණ වැනි දේවල් කැඩීමකට ලක් වී පවතින්නේ අයන වශයෙන්. එහිදී ධන සෝඩියම් අයන සහ ඍණ ක්ලෝරින් අයන වශයෙන් තමයි පවතින්නේ. මෙහිදී ග්ලූටමේට් ඍණ අයන මගින් සෝඩියම් ධන අයන ආකර්ෂණය කරගන්නවා. පොටෑසියම් අයන වලට අමතරව ක්ලෝරින් ඍණ අයන විකර්ෂණය වෙනවා. ඒ වගේම මේ අතර ගැබා නියුරෝ ට්‍රාන්ස්මිටර් එකක් ඒක. ගැබා ඒ ෂෝට් ටර්ම් එක ගැමා ඇමිනෝ බියුට්‍රික් ඇසිඩ්. එයත් ධනායනයක්. මෙම ධනායනයද ක්ලෝරින් දෙමෙ ධනායනය ක්ලෝරින් අයනය මගින් ආකර්ෂණය කරගන්නවා. මේ සියල්ල සිදුවන්නේ හොඩිරිස් එහෙම නම්
ජල විච්ඡේදනය මගින්. එමගින් ප්‍රෝටෝන් ග්‍රේඩියන්ට් එකක් ඇතිවීම තුලින් එනම් හයිඩ්‍රජන් ධන ආයන ප්‍රවාහයක්. ඔබ දන්නවා විසුවල් හෝ ආලෝක තරංග මගින් ශබ්ද තරංග ආදී උත්තේජන තුලින් ඇතිවන සිග්නල්ස් මගින් තොරතුරු මගින් තවත් වචන වලින් කිව්වොත් ඉන්පුට්ස් මගින් ග්ලූටමේට් නියුරෝට්‍රාන්ස්මිටර් එක ඔක්සිහරණය වීමෙන් ගබා බවට පත් වේ. I mean protonation. Okay. Ester inhibitory neurotransmitter action potentials එකක් ඇතිවීමට මිලිවෝල්ට් 40කට වඩා වැඩි ධාරාව අවශ්‍ය වෙන බව කියවෙනවා. ඔබ දන්නවා ධනායන විකර්ෂණය වෙනවා, ඒ වගේම ඍණායන විකර්ෂණය වෙන ආකර්ෂණය වීමට ධන ඍණ වශයෙන් ප්‍රතිවිරුද්ධ අයනීකරණ ශක්තියින් තිබිය යුතුයි. ඒ වගේම ක්වොන්ටම් කම්පියුටර් වල චිප්ස් සෑදීමට සිලිකන් වෙනුවට කාබන් භාවිතා කරන්නේ. හොඳයි. මේ සියල්ල සලකා බැලුවොත් ඔබට සිතන්නේ නැද්ද යහපත් ගුණධර්ම ඇති සදාචාරාත්මක දියුණු දරුවන් බිහි කිරීමට කෘත්‍රිම බුද්ධිය හා නව තාක්ෂණය හා සැබඳුණු නලදරු උපක්‍රම වේදේ මගින් එමගින් යහපත් පුරවැසියන් බිහි කරන්න පුළුවන් නම් කෙතරම් අග නේද?